අයිබෝන් හැමෝටම සුබ දවසක්. ලෝක ඉතිහාසය වෙනස් කරපු අදටත් ලෝක දේශපාලනයේ බලවත්ම තීන්දුව తీරන ගන්නා බටහිර රටවල් ඉදිරියේ Tamanගේ ප්‍රතිපත්ති වලින් අඩියක්වත් පස්සට ගන්නේ නැති ලෝකයේ විශාලතම භූමි ප්‍රමාණය පාලනය කරන නායකයා ගැන තමයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. ඔහු තමයි රුසියානු ජනාධිපති ව්ලාඩිමිර් පුටින්. ජෝසප් ස්ටාලින්ගෙන් පසුව රුසියාවේ වැඩිම කාලයක් බලේ ඉන්න නායකයා තමයි පුටින් කියන්නේ. ඉතින් අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ පුටින් අද ඉන්න තැනට එන්න කලින් තිබුණ ඔහුගේ ජීවිතය සහ අද මේ තැනට කොහොමද ආවේ කියන එක ගැනයි. වීඩියෝ එක අවසානයේ වෙනකන් රැඳෙන්න කියන ගමන් ඔයා අපේ YouTube නාලිකාව සමග තවමත් එකතු වෙලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න කියන ඒ පුංචි මතක් කිරීමත් කරනවා. අංක 1 අන්ත දුගී බවින් ගෙවූ ඔහුගේ බාල කාලය. අද ලෝකයේ ධනවත්ම සහ බලවත්ම නායකයෙක් වුණාට පුටින්ගේ ළමා කාලය ගෙවුනේ අතිශයින්ම දුප්පත් සහ අසීරුතා පිරුණු පසුබිමක. ඔහු උපත ලැබුවේ 1952 ඔක්තෝබර් 7 වෙනිදා ලෙනින්ග්‍රෑඩ් නගරයේදී. ඔහුගේ දෙමාපියන් විවාහ වන විට ඔවුන්ගේ වයස අවුරුදු 17ක් විතරයි. පුටින් ඉපදෙන්න කලින් ඔහුට තවත් වැඩිමල් සහෝදරයන් දෙදෙනෙක් හිටියා. අවාසනාවකට ඔහුගේ වැඩිමල් සහෝදරයන් දෙදෙනම ඒ වෙනකොටත් මරණයට පත් වෙලා තිබුණා. ඉන් එක් අයෙක් වන ඇල්බර්ට් ලදරු අවදියෙන් මිය යන අතර අනෙක් සහෝදරයා වන වික්ටර් මරණයට පත් වෙන්නේ රෝගී තත්වයක් නිසායි. දෙවන ලෝක යුද්ධ කාලයේදී නාසි ජර්මනු හමුදාව ලෙනින්ග්‍රෑඩ් නගරයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරනවා. මේ ප්‍රහාරය අතරතුර පුටින්ගේ පියාගේ ශරීරයට අත්බෝම්බ ප්‍රහාරයකින් බරපතල විදිහට තුවාල වෙනවා. ඉතින් මේ තුවාල වීමත් එක්ක ඔහු ජීවිත කාලයටම ආබාධිතයෙකු බවට පත් වුණා. යුද්ධයෙන් පසුව පුටින්ගේ පියා දුම්රිය කර්මාන්ත ශාලාවක සාමාන්‍ය සේවකයෙකු විදියට සේවයට යනවා. ඒ විතරක් නෙමෙයි පුටින්ගේ මව පාරවල් පිරිසිදු කිරීම, කඩදාසි එකතු කිරීම සහ රෝහල්වල පරීක්ෂණ වල සේදීම් වගේ කුඩා රැකියාවල් කිහිපයක් කළා. ඉතින් පුටින්ට සහ ඔහුගේ පවුලට ජීවත් වෙන්න උනේ තවත් පවුල් කිහිපයක් සමග. නාන කාමරයක්, උණු වතුරවත් හරි නිසි පහසුකම් නැති මීයන් පිරුණු කුඩා කාමරයකයි. කොහොම හරි මේ වගේ පරිසරයක ජීවත් වුණ නිසාම පස්සේ කාලෙදී පුටින් ආක්‍රමණශීලී සහ දැඩි චරිත ස්වභාවයකට හැඩගැසෙනවා. අංක 2 පුටින්ගේ පාසල් කාලය. ඔයාට හිතෙන්න පුළුවන් පුටින් කියන්නේ අද වෙනකොට දක්ෂ පාලකයෙක් නිසා පොඩි කාලෙත් අති දක්ෂ ගුරුවරුන්ට නම්‍යශීලී විනයගරුක ළමයෙක් වෙන්න ඇති කියලා. නමුත් පුටින්ගේ පාසල් කාලය සම්පූර්ණයෙන්ම වෙනස් එකක්. 9 ශ්‍රේණියේදී ඔහුව ලිනින්ග්‍රෑඩ් නගරේ දක්ෂතම සහ බුද්ධිමත්ම සිසුන් පමණක් තෝරගත්තු විශේෂ පාසලකට ඇතුළත් කරනු ලබනවා. බුද්ධිමත්ව ඉහළින් සිටියත් ඔහුගේ හැසිරීම නම් කිසිසේත්ම හොඳ මට්ටමක තිබුණේ නැහැ. සමහර රුසියානු පුවත්පත් වාර්තා කළ තිබුණු විදිහට පුටින්ගේ පාසල් ලකුණු පොතේ සඳහන් වෙලා තිබුණේ ඔහු පාසලේදී පන්ති කාමරය තුල මකන කැබලි සහ හුණු කැබලි අනිකුත් ළමයින්ට විසිකල බවත්, ගණිතයේ ගෙදර වැඩ නිතරම පැහැර ඇති බවත්, සංගීත පන්තියේදී අශෝභන හැසිරීම් තිබුණා කියලා. ඒ විතරක් නෙමෙයි ඔහු පන්ති අනික් ළමයින් සමග නිතරම කතා කරමින් සහයෝගයෙන් කටයුතු කළා. පාසලේ සමහර ගුරුවරුන් සමග සහ තමන්ට වඩා වැඩිමල් සිසුන් සමග නිතරම ගැටුම් ඇති කරගත් කෙනෙක්. කොහොම වුණත් මේ කාලයේදී ඔහුගේ ජීවිතයේ ලොකුම හැරවුම් ලක්ෂයක් සිදු වුණා. ඔහුට අවශ්‍ය වුණා සෝවියට් සංගමයේ රහස් ඔත්තු සේවය වන KGB ආයතනය සමග සම්බන්ධ වෙන්න. ඔහු ඒ වෙන විටත් දැන සිටියා KGB ආයතනය කිසිවිටකත් පිටින් ස්වේච්ඡාවෙන් අයදුම්පත් කැඳවලා සමාජිකයන් බඳවගන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් Tamanට අවශ්‍ය දක්ෂයන්ව රහසිගතව තෝරගන්නවා කියන දේ. මේ නිසා KGB එකට ඇතුළත් වෙන්න හොඳම පාර නීතිඥයෙක් වෙන එක කියලා පුටින් හිතනවා. ඒ හින්දා ලෙනින්ග්‍රෑඩ් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ නීති අංශයට ඇතුළත් වෙලා 1975 දී සාර්ථකව උපාධිය ලබා ගන්නවා. අංක 3 පුටින් ජූඩෝ ක්‍රීඩාවට දක්ෂයෙක්ද? පුටින් කියන්නේ ක්‍රීඩාවට විශේෂයෙන්ම සටන් කලාවට දැඩි කැමැත්තක් දක්වන නායකයෙක්. ඔහු වයස අවුරුදු 11 දී ජූඩෝ ක්‍රීඩාව ආරම්භ කරනවා. ඒ විතරක් නෙමෙයි වයස අවුරුදු 14 වෙන විට රුසියානු සටන් කලාවක් වන සම්බෝ සටන් කලාව ඉගෙන ගන්නත් යොමු වෙනවා. ලෙනින්ග්‍රෑඩ් නගරයේ පැවති විවිධ සටන් කලා තරගවලින් ජයග්‍රහණ ලබා ගැනීමට පුටින් සමත් වෙලා තියෙනවා. කොහොම වුණත් ඔහුගේ මේ දක්ෂතා ජාත්‍යන්තර මට්ටමින් පිළිගැනීමට ලක් වෙන්නේ 2012 වසරේදී. එහිදී ඔහුට ජූඩෝ ක්‍රීඩාවේ කළුපටිය 8 වන ශ්‍රේණිය ප්‍රදානය කරන අතර ඒ ලබාගත් ප්‍රථම රුසියානු ජාතිකයා විදිහටත් ඔහුට ඉතිහාසයට එකතු වෙන්න පුළුවන් වුණා. අද වෙනකොට ඔහුගේ සටන් කලා දක්ෂතා සම්බන්ධයෙන් පොත්පත් කිහිපයක් ලියවිලා තියෙනවා. ඉන් එකක් තමයි රුසියානු භාෂාවෙන් ලියවුණ ජූඩෝ with ව්ලාඩිමිර් පුටින් සහ ඉංග්‍රීසි බසින් ලියවුණු ජූඩෝ හිස්ටරි තියරි ප්‍රැක්ටිස් කියන ග්‍රන්ථ. නමුත් මේ සම්බන්ධයෙන් විවිධ මතභේද තියෙනවා. සමහරු නම් කියන්නේ පුටින්ගේ මේ කළුපට ශ්‍රේණිය සහ දැනට ප්‍රකාශිත දක්ෂතා තහවුරු කිරීමට තරම් ප්‍රසිද්ධිය දැකගත හැකි කිසිදු නිසි වීඩියෝ සාක්ෂියක් හරි සැබෑ ජූඩෝ දක්ෂතා දකින්න පුළුවන්කමක් නැහැ කියන එක. කොහොම වුණත් ඔහුගේ දේශපාලන ප්‍රතිරූපය ගොඩනගා ගන්න මේ සටන්කාමී ඉතිහාසය ඔහුට විශාල සහයක් ලබා දීලා තියෙනවා. අංක 4 KGB රහස් ඔත්තු සේවයේ
ප්ලූටෝ ලෙස ගත කළ රහසිගත වසර 15. නීති උපාධිය ලබාගත්තයින් පස්සේ පුටින් තමා කුඩා කාලයේ සිට සිහිනමවපු විදිහට එවකට සෝවියට් සංගමයේ තිබුණ භයානකම සහ බලවත්ම ආයතනය වුණා. KGB රහස් ඔත්තු සේවයට සම්බන්ධ වුණා. මුලදී ඔහු පරිපාලනාංශයේ සේවය කළත් පසුව මොස්කව් නගරයේ පිහිටි KGB වල විදේශ බුද්ධ්‍යංශ ආයතනය එක්ක එකතු වෙනවා වගේම ඔහු මේ කාලය තුල ප්ලූටෝ කියන රහසිගත නමින් කටයුතු කළා. ඔහු වසර 15ක් පුරා KGB වල සේවය කරමින් සෝවියට් සංගමයේ පුරා විවිධ රහස් මෙහෙයුම් සඳහා විදේශ රටවල් වලට ගමන් කරනවා. 1985 දී ඔහුව නැගෙනහිර ජර්මනියේ ඩ්‍රෙස්ඩන් නගරය වෙත බුද්ධ්‍යංශ නිලධාරියෙක් විදියට යවනවා. ක්‍රමයෙන් KGB සංවිධානයේ ඉහළටම පැමිණ ලුතිනල් කර්නල් තනතුර දක්වා උසස් වීම් ලබා ගන්න පුටින්ට පුළුවන් වෙනවා. කොහොම වුණත් ඉතිහාසය වෙනස් කරමින් 1989 දී සෝවියට් බලය බිඳවැටීම ආරම්භ වෙනවා. ඉන් වසර දෙකකට පසු එනම් 1991 දී සෝවියට් සංගමය සම්පූර්ණයෙන්ම කඩාවැටීමත් එක්ක පුටින්ට KGB සේවයෙන් ඉවත් වීමට සිදු වුණා. ඒ වුණත් ඔහුගේ රහත් ඔත්තු සේවා සබඳතා එතනින් අවසන් වුණේ නැහැ. වසර කිහිපයකට පසු එනම් 1998 දී එවකට ජනාධිපති බොරිස් විසින් පුටින්ව FSB ඒ කියන්නේ ෆෙඩරල් සිකියුරිටි සර්විස් ආයතනයේ ප්‍රධානියා ලෙස පත් කරනු ලැබුවා. ඉතින් මෙතනින් තමයි පුටින්ගේ දේශපාලන ගමනට මාර්ගයත් විවෘත වෙන්නේ. අංක 5 ලෙනින්ග්‍රෑඩ් නගරයේ සිට මොස්කව් වෙත ආ දේශපාලන ගමන. KGB සේවයෙන් ඉවත්වීමෙන් පස්සේ පුටින් මුලින්ම ලෙනින්ග්‍රෑඩ් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ රෙක්ටර්වරයාගේ සහායකයෙකු විදියට සේවය කළා. නමුත් වැඩි කාලයක් එහි රැඳී සිටියේ නැහැ. 1990 ගණන්වල මුල් භාගයේදී ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ නගරාධිපති ඇනටෝලි සොබෙච්චෙක් යටතේ සේවය කරපු පුටින් කාලයක් යනකොට ඇනටෝලිගේ වැඩියෙන්ම හිත දිනාගත්තු දක්ෂම වගේම කාර්යක්ෂම සේවකයා බවට පත් වුණා. ඒ විතරක් නෙමෙයි 1994 වන විට එම නගරයේ නියෝජ්‍ය නගරාධිපති තනතුර දක්වා උසස් වීම් ලබනවා. ඇනටෝලි සොබෙච්චෙක්ගේ දේශපාලන පරාජය වීමෙන් පස්සේ පුටින්ට මොස්කව් නගරයට යන්න සිද්ධ වෙනවා. මොස්කව් වෙත පැමිණ ඔහු කෙලින්ම සම්බන්ධ වුණේ ජනාධිපති කාර්ය මණ්ඩලය සමගයි. 1998 දී ජනාධිපති පරිපාලන නියෝජ්‍ය ප්‍රධානියා ලෙසත් ඉන් අනතුරුව FSB ආයතනයේ ප්‍රධානියා ලෙසත් පත්වන පුටින් 1999 අගෝස්තු මාසයේදී රටේ අග්‍රාමාත්‍යවරයා විදියට එවකට රටේ ජනාධිපතිවරයා විදියට හිටපු බොරිස් පත් කරනවා. එම වසරෙම දෙසැම්බර් 31 වන දින 2000 වසර උදා වීමට මොහොතකට කලින් එවකට ජනාධිපති බොරිස් හදිසියෙම ඉල්ලා අස්වන බව ප්‍රකාශ කරලා පුටින්ව වැඩ බලන ජනාධිපතිවරයා විදියට පත් කරනවා. 2000 වසරේ ජූනි මාසයේදී මැතිවරණයකට සූදානම් වෙමින් සිටියා. මෙම හදිසි ඉල්ලා අස්වීම නිසා මැතිවරණය මාර්තු මාසයට ගෙන ඒමට සිදු වුණා. කොහොම හරි මේ වුණු සිද්ධාමයේ ප්‍රතිඵලයක් විදිහට 2000 වසරේ මාර්තු මාසයේ පැවති ජනාධිපතිවරණයේදී පළමු වටයෙන්ම 53ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් පුටින් රුසියාවේ නිදි ජනාධිපතිවරයා විදියට බලයට පත් වෙනවා. අංක 6 ලෝකයේ පුදුම කළ පුටින්ගේ The Beatles සංගීත කණ්ඩායම කෙරෙහි තියෙන කැමැත්ත. කිසිම හැඟීමක් මුහුණෙන් පෙන්වන්නේ නැති දැඩි දේශපාලන ප්‍රතිරූපයක් තියෙන මිනිසෙකු ගැන කතා කරනකොට ඔහුට සංගීතය කලාව වැනි දේ සම්බන්ධයෙන් කැමැත්තක් තියෙනවා කියලා හිතන්න අමාරුයි. නමුත් ඇත්තටම පුටින් කියන්නේ සංගීතයට විශේෂයෙන්ම බටහිර සංගීතයට දැඩි විදිහට ප්‍රිය කරන පුද්ගලයෙක්. 2007 වසරේදී ටයිම් සංග්‍රහය විසින් වසරේ පුද්ගලයා Person of the Year විදිහට පුටින් තෝරගෙන ඔහුගේ මුල්පිටු ඡායාරූප ලබා ගන්න බ්‍රිතාන්‍ය ජාතික ඡායාරූප ශිල්පී ප්ලෑටන්ව රුසියාවට එවනවා. මෙම ඡායාරූපකරණයේ අතරතුර ප්ලෑටන් පුටින්ගෙන් අහනවා මම බිටල් සංගීත කණ්ඩායමේ ලොකු රසිකයෙක්. ඔබත් ඒකට කැමතිද කියලා. ඒ මොහොතේ මුහුණේ කිසිම හිනාවක් නොමැතිව සිටි පුටින් කියලා තියෙන්නේ මම බිටල් සංගීත කණ්ඩායමට ගොඩක් ආදරෙයි කියලා. ඒ විතරක් නෙමෙයි ඔවුන්ගේ ගීත අතරින් පුටින් වැඩියෙන්ම කැමති ගීතය Yesterday බවත් ඔහු එතනදී කියලා තියෙනවා. අංක 7 කළු මුහුද අසලදී වූ ඩොලර් බිලියනයක රහස් මාලිගය. පුටින්ට හිමි දේපල පිළිබඳව ලෝකයේ තුල හැම වෙලාවකම වගේ කතා බහට ලක් වෙනවා. ඉන් ප්‍රධානම තැනක් ගන්නේ පුටින් පැලස්. ඒ කියන්නේ පුටින්ගේ මාලිගය විදිහට හැඳින්වෙන දැවැන්ත ඉතාලියේ නිවාස ක්‍රමයට සමානව ඉදි කරපු මේ දැවැන්ත නිවසයි. කළු මුහුද වෙරළ තීරයේ ප්‍රස්කෝ විවික ගම්මානයේ අසල ඉදි කරලා තියෙන මේ දැවැන්ත නිවස ගැන මුලින්ම අනාවරණය කළේ රුසියානු විපක්ෂ නායක ඇලෙස්කි නාවිල්නිගේ කණ්ඩායමයි. මෙම දැවැන්ත නිවස වර්ග මීටර 18000කට ආසන්න ප්‍රදේශයක් ආවරණය වෙන විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ දැවැන්ත නිවසේ සහ පිහිටි ප්‍රදේශයේ උද්භිද උද්‍යාන, හරිතාගාර, හෙලිකොප්ටර් එකක් නවත්තන්න පුළුවන් හෙලිපෑඩ්ස්, අයිස් ක්‍රීඩාගාරයක්, දේවස්ථානයක්, ඉන්ධන පිරිහුම් හලක් සහ මීටර 80ක් දිග පාලමක් තිබෙන බව තමයි වාර්තා වෙන්නේ. ඒ වගේම කඳුකොරේ තුලින් ඉදි කරපු විශේෂ උමන් මාර්ගයක් පවා මේ භූමිය නිර්මාණය කරලා තියෙනවා. මේ දැවැන්ත නිවාසයේ ඇතුළත පිහිනුම් තටාක, ස්පා එකක්, තුර්කි නාන කාමර, සාප්පු සංකීර්ණ, ගබඩා, සංගීත ශාලා, බාර් එකක්, සිනමා ශාලාවක්,
කැසිනෝ ශාලාවක් සහ අමුත්තන් සඳහා වූ නිදන කාමරත් නිර්මාණය කරලා තියෙනවා. 2021 වසරේ මිල ගණන් අනුව මෙම දැවැන්ත නිවස ඉදිකිරීම සඳහා රූබල් බිලියන 100කට වඩා වැඩි මුදලක්. ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් බිලියනකට වඩා වැඩි මුදලක් වියදම් කරලා තියෙන බව තමයි වාර්තා වෙන්නේ. අංක 8. පෞද්ගලික ජීවිතයේ රහස්‍යභාවය. දේශපාලන වේදිකාවේ කොතරම් ප්‍රසිද්ධ වුණත් පුටින් තම පෞද්ගලික ජීවිතය විශේෂයෙන්ම පවුල සමාජිකයන් ගැන කතා කිරීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන නායකයෙක්. ඔහු 1983 වසරේදී ලිව්ඩිම්ලා නම් කාන්තාව සමග විවාහ වෙනවා. මේ විවාහයෙන් මරියා සහ කටරිනා නමින් දියණියන් දෙදෙනෙකු උපත ලබනවා. නමුත් පුටින් කිසිම වෙලාවක ප්‍රසිද්ධියේ තම දියණියන් ගැන කතා කරන්නේ නැහැ. රුසියානු ජනතාවටද ඔවුන් කවුරුන්ද කියලා හරියට දැක බලා ගන්න තවමත් පුළුවන්කමක් ලැබිලත් නැහැ. වසර 30කට අධික කාලයක් එකට ජීවත් වීමෙන් පස්සේ 2013 වසරේදී පුටින් සහ ලිව්ඩිම්ලා ප්‍රසිද්ධිය ප්‍රකාශ කළේ තමන් දෙදෙනා කැමැත්තෙන් දික්කසාද වෙන බවයි. ඊට හේතුව ලෙස ඔවුන් සඳහන් කළේ පුටින්ගේ දේශපාලන කාර්යබහුලත්වය නිසා එකිනෙකාට ප්‍රමාණවත් කාලයක් දීමට පුළුවන්කමක් නැහැ කියලා. ඒ විතරක් නෙමෙයි ජාත්‍යන්තර සහ විශේෂයෙන්ම බටහිර මාධ්‍ය නිතරම වාර්තා කරලා තියෙනවා පුටින්ට හිටපු ජිම්නාස්ටික් ශූරියක් සහ දේශපාලඥයෙක් වුණ ඇලීනා කබයෝව සමග සම්බන්ධයක් ඇති බවත් ඔවුන්ටද දරුවන් සිටින බවත්. කොහොම නමුත් පුටින් මෙම සියලුම චෝදනා සහ වාර්තා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරලා තියෙනවා. අංක 9. බටහිර රටවල දැඩි විවේචන මැද නොබෙල් සාමතයාගයට දෙවරක් තේරීම. බටහිර රටවල පුටින්ව දකින්නේ ලෝක සාමයට තර්ජනයක් වෙන අසල්විසි රටවල් ආක්‍රමණය කරන දේශපාලන විරුද්ධවාදී මර්ධනය කරන නායකයෙක් විදිහටයි. නමුත් ඔහු ජාත්‍යන්තර මට්ටමින් සාමය වෙනුවෙන් කළ යම් යම් මැදිහත් වීම සඳහා නොබෙල් සාමතයාගය සඳහා නාම යෝජනා ලැබී තිබීම විශේෂත්වයක්. ප්‍රථම වතාවට 2014 වසරේදී ඔහුට මෙම නාම යෝජනා ලැබුණා. ඊට හේතුව වුණේ සිරියාවේ ඇතිවන යුදමය වාතාවරණයත් එක්ක රසායනික ආයුධ භාවිතයට එරෙහිව ඇමරිකාව සහ බටහිර රටවල් සිරියාවට දැඩි ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වුණ අවස්ථාවේදී පුටින් සිරියානු ජනාධිපති බෂාර් අල් අසද් සමග සාකච්ඡා කරලා සිරියාව සතුව තිබුණ රසායනික ආයුධ සාමකාමී ජාත්‍යන්තර බලධාරීන්ට බාර දීලා විනාශ කිරීමට පියවර ගැනීමයි. ඔහුගේ මෙම සාමකාමී රාජතාන්ත්‍රික මැදිහත් වීම මුළු ලෝකෙම ඇගීමට ලක් වෙලා තිබුණා. ඒ විතරක් නෙමෙයි 2021 වසරද ඔහුට දෙවන වරටත් නොබෙල් සාමතයාගයට නාම යෝජනාවක් ලැබිලා තිබුණා. මෙම නාම යෝජනාව ක්‍රෙම්ලිනියන් ඉදිරිපත් කරපු එකක් නෙමෙයි. ඒ ඉදිරිපත් කරලා තිබුණේ රුසියානු ලේඛකයෙකු වන සර්ජි කෙම්කෝව් විසින්. රුසියානු අධ්‍යාපනය සහ සංස්කෘතික කටයුතු වෙනුවෙන් ඔහු කළ සේවය තමයි දෙවන වරටත් ඔහුගේ නම මේ නොබෙල් සාමතයාගයට ඇතුළත් වෙන්න මූලික හේතුව වුණේ. අංක 10. සතුන්ට තියෙන ආදරය සහ සත්ව හිංසනයට එරෙහි දැඩි නීති සම්පාදනය. පුටින්ගේ ජීවිතයේ අපූර්වම පැතිකඩක් තමයි සතුන්ට තියෙන ආදරය. ලෝක ප්‍රසිද්ධ සහ ලෝකේ බලවත්ම නායකයෙකු වන ඔහු සතුන් සමග සිටින ඡායාරූප සහ වීඩියෝ ගැන නිතරම මාධ්‍යවල කතා බහට ලක් වෙනවා. මේ ඡායාරූපය ප්‍රධාන කොටස් තුනකට බෙදන්න පුළුවන්. එකක් තම සුරතල් බලුපැටවුන් සමග සිටින ආදරණීය හිමිකරුවෙක්. දෙවැන්න තමයි අශ්වයන්, කොටියන් සහ වලසුන් වැනි දැවැන්ත සතුන් පවා ඉතා ශක්තිමත්ව පාලනය කරන ප්‍රබල සත්ත්ව පාලකයෙක්. තුන්වැන්න තමයි සර්බියානු කොකුන් සහ වඳ වී යන සතුන් විශේෂ ආරක්ෂා කිරීමට පෙරමුණ ගන්නා පරිසර හිතකාමී නායකයෙක්. ජපාන අගමැතිවරයා විසින් පුටින් වෙත ජුමී නමින් අකිට වර්ගයේ සුළුතල් බලුපැටුවෙකු පවා තෑගි කරලා තියෙනවා. සතුන්ට තියෙන දැඩි ආදරය නිසාම ඔහු රුසියාව තුළ සතුන් ආරක්ෂා කිරීම සඳහා දැඩි නීති ගෙනීමටත් කටයුතු කරලා තියෙනවා. උදාහරණයක් විදිහට සාප්පු සංකීර්ණ සහ රෙස්ටුරන්ට් ඇතුලේ සතුන් ප්‍රදර්ශනය කිරීම සඳහා තබා ගන්න පෙට්ටි සත්ත්ව උද්‍යාන. ඒ කියන්නේ පෙටින් සූ තහනම් කිරීමටත් වීදි සුරතල් සතුන් මරා දැමීම සම්පූර්ණයෙන්ම නීති විරුද්ධ කිරීමටත් සුරතල් සතුන්ගේ හිමිකරුවන් විසින් ඔවුන්ට නිසි ආහාර, සෞඛ්‍ය පහසුකම් සහ ආරක්ෂා ලබා දීම අනිවාර්ය කරමින් රුසියානු පාර්ලිමේන්තුව හරහා නව නීති සම්පාදනය කිරීමට පුටින් පුද්ගලිකවම මූලිකත්වය ගැන කටයුතු කරලා තියෙනවා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් අපි පුටින් ගැන ඔහු ඉපදුණු දවස් ඉඳන් ඔහුගේ දේශපාලන ගමනේ ආරම්භය වෙනකම්ම කතා කරා. මේ වීඩියෝ එක ගැන අදහස පහලින් කමෙන්ට් කරන්න. තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන ගමන් අපේ YouTube නාලිකාව සමග එකතු වෙලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න කියලාත් අපි මතක් කරනවා. ඉතින් මේ මතක් කිරීමත් එක්ක අද අපි ඔබගෙන් සමුගන්නවා. ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්.